ඉන්නවද බං මෙතන? අම්මෝ. hello good morning. අද අපි ආවේ ශ්‍රීපාද යන්න. අද අපි යන්නේ වෙනස්ම පාරකින්. දැන් ඉන්නේ රත්නපුරේ. අපි යන්නේ දෙහනකන්ද මුක්කුවත්ත පාරේ. මේ පාර තමයි දැනට තියෙන ලස්සනම පාර. ලස්සනම සහ දුරම පාර මේ පාර තමයි. අද අපි ඉන්නේ සමාජිකයෝ ටික තමයි මුදුල ඉන්නවා. වෙනදා වගේම පරණ යාළුවෝ ඉන්නත් එවිඳි බ්‍රෝ. විදුර ඉන්නවා. අපේ රූප මැක්ස් ඉන්නවා. කාගේ ඉද්ග සහෝදරයා. අපි මල්ලි ඉන්නවා. බස් එක නම් ආවා. දෙහනකන්ද බස් එකේ තමයි යන්නේ. බස් එක ඇවිල්ලා තින්නේ. අපි ආවේ පාන්දර 1යි කාලට කොටුවෙන් 1යි කාලට කොටුවේ බස් එකේ ඇවිල්ලා රත්නපුරට එද්දී 4 මාර උතර වුණා. දැන් තමයි බස් එක ආවේ. මේ 6යි කාලට තමයි බස් එක අදින්න තිබ්බේ. ඒ බස් එක තිබ්බේ නෑ මේ ඒක නිසා දැන් 7 මාර බස් එකේ තමයි දැන් යන්නේ ඉන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගට රැඳිලා ඉන්න. අපි ගියා. මුක්කුවත්තේ හන්දියෙන් බැස්සා. ඒ බස් එකේ කට්ටියට කිව්වා මේගොල්ලෝ බස්සනවා. මේ මුක්කුවත්තේ හන්දියෙන් බැහැලා පොඩි දුරක් එන්න තියෙනවා මේ බුදු පිළිම ගාවට. කට්ටිය ඉස්සරහා යනවා මෙතන. මේ අර ගෙවල් වලින් අහගෙන එන්න පොඩ්ඩක් හැරෙන්න පාරවල් තියෙනවා මේ අස්සෙන්. ඒ ගමේ මිනිස්සු හරිම සුවදශීලී. ඒගොල්ලෝ අහුම ඕනම දෙයක් කියනවා ඕනම දෙයකට උත්තර දෙනවා. මේ ඒගොල්ලෝගෙන් අහගෙන පාරේ වරද්ද ගන්නතු හිමීට ඉස්සරහට එන්න තමයි තියෙන්නේ. අපි දැන් යන්නේ බුදු පිළිම ගාවට. බුදු පිළිම ගාවට ගිහිල්ලා එතනින් අපි ඇඳුම් මාරු කරගන්න. ඉතින් ඇඳුම් මාරු කරගෙන එතනින් උදේට එතනින් ඉස්සරහා මැණික් ගඟ තියෙනවා. මැණික් ගඟ හේවත් රත් ගඟ. එතනින් තමයි අපි කණ්ඩ හිතාගෙන ඉන්නේ. ඉතින් අපි කට්ටියම ආවා මෙතන මෙහෙම දිගට. එද්දී මෙතන තියෙනවා 4 මං හන්දියක්. මේ 4 මං හන්දියෙන් අපි හැරෙන්න ඕන වම් පැත්තට. 4 මං හන්දියට ආවම පේනවා මේ අතන බුදු පිළිමේ. ඒ බුදු පිළිම ගාවින් අපි ඇඳුම් මාරු කරගන්නවා. ඇඳුම් මාරු කරගෙන තමයි කරුණා කරන්න පටන් ගන්න. එහෙනම් වීඩියෝ එකත් එක්කම දිගට රැඳිලා ඉන්න ඕනේ. අපි ඇඳුම් මාරු කරලා වීඩියෝ එකක් ගන්න. ඉස්සරහ කණ්ඩක් තියෙනවා අපිට. එතන කන්න තැන පල්ලෙහා අපි ප්ලෑන් කරන් ඉන්නේ රත් ගඟ හේවත් මැණික් ගඟ ගාව කෑම කන්න තමයි. අපි දැන් මාරු කරගන්න ඇඳුම් ටික මාරු කරගෙන ඉවර වෙලා ගමන පටන් ගන්න කලින් මම වීඩියෝ එකක් ගන්න. අපි කට්ටියම ඇඳගත්තා. මෙතන කොල්ලෝ ටික ඉන්නවා. සෙට් එකම එහා පැත්තේ තියෙනවා බුදු පිළිමේ. ඒකෙන් අවසර අරගෙන
මෙතනින් පහළට තමයි සිරිපා කරුණා කරන්න තියෙන්නේ. මේක තමයි දෙහෙනකන්ද මුක්කවත්ත මාර්ගය කියන්නේ. කිලෝමීටර් 18ක් විතර තියෙනවා යන්න අපිට උඩට. මෙතනින් දැන් අපි කට්ටියම වැඳලා අවසර අරගෙන සිරිපා කරුණා කරන්න පටන් ගමු. අපි ගමන ආරම්භ කරා. අපිට ඉස්සෙල්ලම හම්බෙන්නේ මැණික් ගඟ හේවත් රත් ගඟ. රත් ගඟ තමයි ඉස්සෙල්ලාම හම්බෙන්නේ. රත් ගඟත් ඇත්තටම මාරම ලස්සනයි. එතන තමයි අපි කන්නේ. ඉතින් කට්ටිය ඉස්සරහට යනවා. අපිත් යන්නේ ඉතින් ඉස්සරහට. ඔයාලා බලන් ඉන්න මේ ගමන ඇත්තට ඔයාලට ගෙදර ඉඳන් බැලුවත් ළඟ ඉඳන් ඇත්තට ඔයාලා මේක එක්ස්පීරියන්ස් කරනවා වගේ ෆීලිං එකක් දැනේ. මේක යනකොට මේක බලන් ඉන්නකොට මේ වගේ පොඩි ඇල දොළවල් දිය ඇලි අපේ මල්ලි අතනින් අවසර අරගෙන සිරිපා කරුණා කරන්න අපි අනිවාර්යෙන් කරන දෙයක් තමයි යෝග. තුන බෑම අඩවියට ඇතුල් වෙන්න කලින් වනයේට අධිපති කවුරු හරි දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් අවසර අරන් තමයි අපි ඇතුල් වෙන්නේ. ඒගොල්ලොන්ගේ ආශිර්වාදය ඇතුව අවසර ඇතුව තමයි අපි මේ වලට ඇතුල් වෙන්නේ. යම් ඉස්සරහට ගමන පටන් ගත්ත ගමන්ම මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඒක සිත් ඇද ගන්නා සුළු දර්ශනයක්. මෙතන තමයි අපි උදේ ආහාරය ගන්න. උදේ ආහාරය අරගෙන මෙතනින් පිටත් වෙනවා අපි. මේ බලන්නකො කොච්චර ලස්සනද කියලා. කුරුල්ලෝ කෑ ගහනවා. මෙතනින් අපි මේකෙන් එහා පැත්තට තමයි යන්න ඕනේ. එතනින් එහා පැත්තට ගිහලා අතනින් තමයි යන්න තියෙන්නේ. අර කුඩු කොඩි එහෙම දාලා තියෙනවා. මේ බලන්නකො තියෙන ලස්සන. මේක තමයි රත් ගඟ කියන්නේ. මේක මිනි පවර් ස්ටේෂන් එකකට වතුර අරන් යන මාර්ගයක් තමයි තියෙන්නේ. මෙතනින් දියල් ඉවරයි. පයින්න ඕනේ එහා පැත්තට. මෙතනින් පයින්න අමාරුයි අපේ ඇඳුම් තෙමෙන හන්ද. මේ අයිනෙන් තමයි යන්නේ. මෙතන අයින දිගේ යන්න ඕනේ එහා පැත්තට. එතනින් ගිහිල්ලා ගල් දෙකකින් පැනලා තමයි එහා පැත්තට යන්නේ. ඉස්සරහට මේ දියඇලි වල තියෙන සුන්දරත්වය ඇත්තටම මට වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඒ තියෙනවා පොඩ්ඩක් ගල් නම් ලෙස්සනවා.
අපි උදේ ආහාරය ගන්න තමයි යන්නේ. ඉතාමත් ලස්සන සිත් ඇද ගන්නා සුළු දැනගෙන තමයි අපි කණ්ඩ යන්නේ. ඔයාලා බලා ගන්න කොහොමද කියන්නේ? තේරෙනවද ලස්සන? මේ වගේ පරිසරයක ඉඳන් කණ්ඩ ලැබෙනවා කියන එකත් ඇත්තටම මහා ලොකු භාග්‍යයක්. සීපා අඩවි අපි සීනි සම්බෝල පානුයි තමයි උදේට කන්නේ. කියන කට්ටිය කමු නේද? කට්ටිය. ඔබ කමු නේ? දැන් තියෙන කමු කමු නේ? සුන්දරත්වය ඇත්තට සුන්දරත්වය. මාර ලස්සනයි. මම කමු පටන් ගමු නේ කට්ටිය. හරි. ගන්නකො. ගාලා ගන්න රූප ගන්න. තනු ළඟ. සීනි සම්බෝල පාන්. අපි ගමන පටන් ගත්තා. මේ උදේ ආහාරය අරගෙන දැන් කරුණා කරන්න පටන් අරගත්තා. අපි චුට්ටක් දියැල උඩහට වෙන්න ගියා. දියැල උඩහට වෙන්න ගිහලා තමයි ආපහු ඇවිල්ලා මෙතන හැරෙන්න තියෙන කොඩි දාපු පාරෙන් තමයි එන්න ඕනේ. වෙන පාරවල යන්න එපා. කැලේ ගොඩ කාලෙකින් ගිහිල්ලා නැති යන්න පාරවල වැහිලා තියෙනවා. අපි දැන් කොඩි දාලා තියෙන පාර දිගේ ඉහළට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. අපිට මොන සෙබඩකුත් හම්බුණා. පාර පටන් ගන්නම දැන්. මොනරගි ගෑනු සතා. මේ ලස්සන පරිසරේ ඔයාලගේ ඇස් දෙකෙන් බලන්න ඕනේ. මේ වගේ ලස්සන පාරක් දකින්න ලැබීම සතුටක් කියලා හිතා ගන්න. මේ පාරෙන් ගොඩ දෙනෙක් සිරිපාදේ කරනවා කරන අඩුයි. මෙතන යාළුවනේ ලොකු ගහක් තියෙනවා. ඒ ගහක වැටිලා තියෙන මේ ගහක මුල තමයි තියෙන්නේ. හිතා ගන්න ඕන කොච්චර සයිස්ද කියලා මුල. මාර සයිස් මුලක් තියෙන්නේ. මෙතන ගහ වැටිලා තියෙන්නේ. මේ තියෙන ගහ. අර රූස්ස ගහක් තියෙන වැටිලා. අඩි සාමාන්‍ය අපි වගේ 3ක් විතර උසයි. මුල. ඊළඟට හම්බෙන ඇල්ල තමයි වේවැල් දොළ. ඒකට වේවැල් දොළ කියන්නේ සාක්ෂි ගොඩක් තියෙනවා. වේවැල් දොළ කියන්නේ තනිකර බලන තැන වේවැල් තියෙනවා. ඔයාලම බලා ගන්නකො. මාර ලස්සනයි. ඒක කියලා නිම කරන්න බෑ. මේ බලන්න මේ වේවැල් බලන තැන වේවැල්. මේක තමයි වේවැල් දොළ. අපිට හම්බෙන දෙවන වල වේවැල් දොළ පහු කරා. වේවැල් දොළ පහු කරලා ඉන්න කට්ටිය යනවා ඉස්සරහට. මමත් ඉතින් හිමීට යනවා කූඩැල්ල උපහාර වලට නම් ලක් වෙනවා. අයි කියන්න බැරි තරම් කුඩලු ඉන්න යන ගමන් ගොඩක් වතුර පාරවල් හම්බෙලා. ඒ වතුර පාරවල් ළඟ වැඩි වෙලා චුට්ට වෙලාවක් නැතිලා හිටියොත් එහෙම හිතා ගන්න බැරි තරමක් නගින කකුල් වල. අනිවාර්යෙන් යනවා නම් මේ පැත්තේ ලීක් සොක්ස් දෙකක් දාගෙන යන්න. ඩෙටෝල් ටිකකුත් අරගෙන යන්න. කෑවොත් එහෙම ගහන්නටක් ගන්න. නැත්තම් උන්ගේ දත් හිටියොත් එහෙම ලේ එනවා සෑහෙන වෙලාවක් යනවා. මම ඊතරක් දැකලා හරියන්නේ නැහැ නේ. මේ පරිසරයේ සුන්දරත්වය. අන්න බලන්න මම ඔයාලටත් පෙන්නන්න. බලන්න රූස්ස ගස්ති. කිසිම කඩයක් කිසිම නවාතන මේ පාරදී හම්බෙන්නේ නැහැ අපිට. තනි කැලේ විතරයි. මාගිරි නැබේ
පඩි 100ක් විතර පල්ලෙහාට වෙන්න වගේ තමයි මේ පාරේ වැටෙන්නේ. එන්නම් ටිකක් හොඳට මහන්සි. බලන්න මේ වගේ මම් පෙත්තක තමයි අපිට සිරිපා කරුණා කරන්න තියෙන්නේ. අලුකට ඉස්සරහ යන අපි මේ ඉස්සරහට එනකොට අපිට හම් වෙනවා ගල් ගුහාවක්. මේකේ තමයි වෙල්ලක්කාර ගල් ගුහා. වෙල්ලක්කාර ගල් ගුහා කියලා මේකට කියන්නේ. ඉස්සරහ රක්ෂිතේ මේ සිරිපාද රක්ෂිතේ කපන්න ආපු කට්ටිය වේවැල් කපන්න ආපු කට්ටිය මේක යට තමයි ඉඳලා තියනවා කියලා තමයි ඒ පුරාවර්තවල සඳහන් වෙන්නේ ඉතින්. ඒ වෙලාව ඇත්ත නැත්නම් ඉතින් අපි දන්නේ නැහැ. ඒ ඇත්ත නැත්ත පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි. මේව දැක්කිද්දි මේ ඇත්තටම මා ලස්සන පිහිටීම් තාමත් තියෙනවා. ඉතින් වතුර එන්නේ නැහැ මේ උඩ තියෙන කටාරමට වගේ එකට. වතුර පල්ලෙහාට එන්නේ. ලොකුවට තියෙනවා මේ ගල් ගුහා. අපි දැන් මේ නගින්නේ රත්කන්ද. රත්කන්ද තමයි මේ නගින්නේ. තනිකර පල්ලෙහා ඉඳන් උඩට වෙනකන් තියෙන රත්කන්ද. රත්කන්ද තාම නැගලා ඉවර නැහැ. රත්කන්ද තමයි තාම නගින්නේ. අපි දැන් නැගලා වෙල්ලක්කාර ගලගේ පහු කරලා පහළ රාමගේ ගාවට තමයි ලං. බලන්න කොච්චර විශාල ගල් ගුහාවක් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මම පෙන්නන්න. මේ බලන්න. මේකට තමයි පහළ රාමගේ කියන්නේ. ඒක ගල් ගුහාවක් තියෙන්නේ. වතුරක් තියෙනවද? වතුර පාරකුත් යන සද්දෙකුත් ඇහෙනවා. ඉතින් උඩට යන්න පුළුවන් වෙන්නේ. මේකට තමයි පහළ රාමගේ කියන්නේ. තව එකක් තියෙනවා ඉහළ රාමගේ කියලා උඩ. අපි ඊළඟට යන්නේ ඒක හොයාගෙන. අපිට යද්දි හම්බෙන්නේ ඒක තමයි. ඉහළ රාමගේ. පහළ රාමගේ පසු කර අපි යදිනවා දැන් ඉහළ රාමගේ. අපි මෙහෙම ඉස්සරහට කෙමින් ඇදෙන විට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ චූටි සීතල දිය පහරක්. බලන්න. කන්ද මුදුනේ ගල් තලාව දිගේ නැතෙන් ලස්සන මේකෙන් වතුර ටිකක් බිව්වා කියන්නේ ඉතින් ආයි ගත්තද සිතද දෙකම නිවෙනවා. ඒ විතර මේවත් අපලා ගන්නවා. මේ වගේ වතුර ටිකක් හම්බෙන්නේ ආයි සීත කකුලේවත් මම හිතන්නේ මෙච්චර පිසුදී කියලා. අරක පෙන්නන්න පොඩ්ඩක්. වතුර පාර කොහොමද කියන්නේ? ඕකෙන් වතුර ටිකක් බිව්වොත් නම් ගතද සිතද දෙකම නිවෙනවා. මම දැන් යන්නේ ගත හිත දෙකම නිවා ගන්න. අති විශාල ගස්සේම මේ පාරේ යන අතරමඟදී බලා ගන්න පුළුවන්. මේ බලන්න මේ ගහේ සයිස් එක. බලන්න කොහොමද පර්වත ගස් තියෙන්නේ. පොඩි වැස්සක් නම් එනවද? වැස්සකට අහුවෙලා ඉන්නේ. ඔයාලට ඇහෙන්නේ සද්දේ සත්තු කෑ ගහනවා. ඊයසින් වහිනවා. මේ ගණන් අමුතුම හැංගීම. මොකද්ද? ඔළුවක් නේ. හරකෙක්ගේ නේ. හරකෙක්ගේද ගෝණෙක්ගේද? ගෝණෙක්ගේ. නැහැ ගෝණෙක් කියන්නේ. ගෝණෙක්ගේ තමයි අන්තට්ටු කපලා මේ කපලා අන්තට්ටු මේ අන්තට්ටු කපලා ගෝණෙක්ගේ. මේ බලන්න ගෝණෙක්ගේ අන්තට්ටුවක් හම්බුණා වේද?
මේ යන ගමන් මේ කවර බිම තිබිලා තමයි ඔය එල්ලලා තියෙනවා දත්. ඔන්න ගෝණ දත්. ඉතින් ගෝණ දත්. විශාල බලන්න මේ ගෝණගේ විශාල ගෝණෙක්. මේ කොන්ද කෑල්ල තියෙන ඉල ඇටි මේ තියෙන කකුල් දෙකේ ඉල ඇටට පල්ලෙන් තියෙන කෑල්ල දෙක. මේ තියෙන්නේ ඔළුව. මේ S2 තියෙන තැන ගෝණ ඔළුවක්. මාර ලස්සනයි. කිව්වොත් මම නම් හිතන විදියට පිරිපාද යන්න තියෙන ලස්සනම පාර කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ දේන කන්ද මුක්කුවත්ත පාරම තමයි. ඉතින් මේක තාමත් ස්වභාවික විදිහටම පිහිරලා තියෙනවා. බලන්න. කැලේ මැද්දෙන් කිසිම නැවතින්න තැනක් එහෙම කිසිම විදුලි එළියක් නැහැ. අපි දැන් රැ වෙන්න කලින් අපේ කැම්පින් ප්ලේස් එකට තමයි යන්නේ. අපි යන්නේ ලස්සන මැල්ලක් ගාවට. පැරඩයිස් ඇල්ල හොයාගෙන තමයි දැන් යන්නේ. මේ අරෝ මේ කී දෙනෙක් ඉන්නවද බං මෙතන? අම්මෝ. මේ වගේ කූඩල් ප්‍රහාර වලට නම් ලක් වෙනවා. ඒ නිසා කූඩල්ලොන්ට අවශ්‍ය දේවල් ඔයාලා අරන් එන්න. මගේ ලීක් සොක්ස් එක මගේ යාළුවට දුන්නා. මේ බලන්න අල්ලපන්. මේ බලපන්. ලේ යනවා නතර වෙන්නේ නැහැ. මේ මෙහෙත් යනවා. මේ මෙතනමයි බං කන්නේ. මේ දෙන්න. මොනවා ටංකල් ගැලවෙනවා. තවන ගැලවෙනවා. ඕගොල්ලොත් එන්න මේ වගේ කූඩල් පහර වල ලක් වෙන්න බලාගෙන. මේ ලංකාව අපි ආවා පහළ රාමගේ පහු කරගෙන ඉහළ රාමගේට. දැන් අපි දැනට නැතිලා ඉන්නේ ඉහළ රාමගේ. කූඩල් පහර නම් අතිශය ධර්ම පහර හම්බෙන්නේ. ඒ තරමට මේ ලේ බැක් කරනවා. යා ගන්නත් බෑ කකුල් දෙක කසනවා ඒ තරමට. අපි දැන් පොඩ්ඩක් ෂූස් දෙක ගලවලා මේ බලන්න. මේ දෙන්න තුන් දෙනා නගින්නේ. කූඩල් පහර කියන්නේ ඉතින් මේවට තමයි දැන් අර පොඩි වැස්සක් ගියා. ඒ වැස්ස මේ පයින්නනේ. වැස්සට වැඩි වුණා එකපාරට. ඇවිල්ලා පොඩ්ඩක් අපි දුට්ටක් විමාන හරියට මෙතන නැවතුණා. මේ රටේදි කෑල්ලක් රටේලි ඇටයක් රටගජු ටිකක් කාලා චොකලට් කෑල්ලක් කාලා ගමන ආරම්භ කරනවා අපි. එහෙනම් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න ඕනේ. අපි දැන් ඊළඟට යන්නේ පැරඩයිස් ඇල්ලට. එහෙනම් බයි බයි. අපි උඩ නැගගෙන ආවා. ඉහළ රාමගේත් පහු කරා. ඉහළ රාමගේ පහු කරගෙන උඩට එද්දි ඔයාලට නොපෙන්නා බැරි දර්ශනයක් දිස්සුණා. බලන්නකො. අර වැහි බීරාවත් එක්ක මුළු කැලේම වැහිලා ගියා. ඔයාලට පේනද වීඩියෝ එකෙන් නිකන් මීදුම වගේ ගතිය. මේ බලන්න. පේනවනේ කොච්චර සුන්දරද කියලා. මේ පරිසරය මිසොන් වලේ තියෙන පරිසරය මීදුමත් එක්ක එකතු වුණාම මොනතරම් සුන්දරද. මේ අත්දැකීම මේ විදිහට අමතක නොවන අත්දැකීම. මීදුම් බාල මාරම ලස්සනයි. මට නොපෙන්නා බැරි වුණා. නොපෙන්නා බැරි දර්ශන අනිවාර්යයෙන්ම පෙන්වනවා. පාර මේ වගේ යන්න තියෙන. අපිට හම්බුණා ශීඝ්‍ර නැග්ගම. ශීඝ්‍ර නැග්මක් තමයි හම්බුනේ. තනි ගෙලින් තිබ්බ නිකන් මහගිරි දබේ වගේ. දැන් අපි රත්කන්ද මුදුනේ ඉන්නේ. වැස්සක් යනවා. ඔයාලට ඇහෙනද සද්දේ? වහිනවා. මුදුනට ආව දැන් තැන්නේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. දැන් තැන්නේ යන්න තියෙන්නේ. තැන්නේ ටික දුරක් යන්න තියෙනවා. ඊට පස්සේ ලොකු බෑවුමක් හම්බෙන්නේ. බෑවුමින් පල්ලෙහා පැරඩයිස් ඇල්ල තියෙන්නේ. අපේ ටාගට් එක පැරඩයිස් ඇල්ල ගාවට යන්නේ කරුවල වෙන්න කලින්. ඊගොල්ලෝ බ්‍රැසිල් ඉන්න වීඩියෝ එකත් එක්ක.